වීඩියෝ එක බලන ඔයාට මං අහනවා ප්‍රශ්නයක් පටන් ගන්නකොට. ඒ ප්‍රශ්නයට උත්තරයක් පුළුවන් නම් කමෙන්ට් එකක් කරා ලියන්න. මගේ ආගම බෞද්ධ. මගේ ජාතිය සිංහල. මගේ සංස්කෘතිය සිංහල. ඒතර මගේ ආගමේ භාෂාව පාලි සහ මාගධි. මං අහනවා පින් කියන වචනේ සිංහල තේරුම දන්නවද? ඇයි ඔයාලා පින් කරන්නේ? මොකක් කරමුණු කරගන්නද? පින් කරන්න සසර මොකද වෙන්නේ? උදාහරණයක් කියන්න. ඔයා පින් කරනවද ලබනාත්මේ දුප්පත් තැනක උපදින්න කියලා? ඔයා පින් කරනවා ලබනාත්මේ අතපය කැඩලා ඉපදෙන්න කියලා? ඔයා පින් කරනවා ලබනාත්මේ හිඟන්නෙක් කියලා ඉපදෙන්න කියලා? ඔයා පින් කරනවද ලබනාත්මේ ගෙවල් දොරවල් ඉඩකඩම් මේ යහනවන් නැතුව හිඟන්නෙක් වෙලා කිසිම දෙයක් නැති වෙලා ඉපදෙන්න කියලා පින් කරනවා? දාන දෙනවද? අටපිරිකර පූජා කරනවද? පිළිම වහන්සේලා හදනවද ඔයා දුප්පත් තැනක උපදින්න කියලා? පින් කරගන්නවද ඒ? එහෙනම් පින කියන්නේ මොකක්ද? ඇයි මේ පින් කියන වචනේ සිංහල තේරුම අපිට මේ හරියට පැහැදිලි කරලා දෙන්නේ නැත්තේ? ඒ නිසා මින් වහන්සේලා. ඇයි මේ පින් කරන්න මොකද වෙන්නේ? මේ වීඩියෝ එක බලන ඔයා පින් කරන්නේ සසර කෙටි කරගන්නද දික් කරගන්නද? පින් කියලා කියන්නේ සිංහල තේරුම තමයි ලබනාත්මේ දක්වා කරගන්නා හේතුඵල ධර්ම. පින් කරන්න සසර දික් වෙනවා. ඒක තවත් විග්‍රහ කරනවා නම් පින කියන සිතිවිල්ලක්. දැන් උදාහරණයක් වශයෙන් මම පින් කරන්නේ ලබනාත්මේ සුගතගාමී ජීවිතයකට යන්න. පින් කරන්න මගේ හිතේ සිතිවිල්ලක් තව වැඩි කරගන්න එකක් ඒ කරන්නේ. සිතිවිලි වැඩි කරගන්න සසර මොකද වෙන්නේ? දික් වෙනවා. පින් කියන වචනේ සිංහල තේරුම අවබෝධ වෙච්ච දවසට සාමින් වහන්සේලාට දානේ නැති වෙනවා. කිසිම දෙයක් බෞද්ධ දර්ශනය තුල ක්‍රියාත්මක නොවෙනවා. පැහැදිලිද? මේ පාලි භාෂාවෙන් සහ මාගධි භාෂාවෙන් මේ බුදුදහම තියෙන අතුරු ඒ කට්ටියට ඒ සියලු දේවල් ලැබෙනවා. සිංහල තේරුම අවබෝධ වෙච්ච දවසට සියලු දේවල් දානේ පවා නැති වෙනවා. දානේ දෙන්නේ ඇයි මිනිස්සු? ඊළඟාත්මේ උප්පත්තිය නැති කරගන්න කෙනෙකුට දානයක් දීලා ඇති වැඩක් නැහැ. මොකද එයාගේ සිතේ සිතිවිලි ඇති කරගන්න අවශ්‍යතාවයක් නැහැ. සිතිවිලි නැසීමයි කර යුත්තේ. පින් කරන්න සසර දික්කනවා. කර්මය කියන YouTube නාලිකාවේ සාමින් වහන්සේ කෙනෙක් මම දැක්ක මේ ආධ්‍යාත්මිකවරුන්ට සහ මේ සියලු අයට කරන මඩ පැහැරෙල්ල ගන්න. ඉතින් මම මේකට වැඩසටහනක මේ විදිහට වීඩියෝ එකක් දාන්න කල්පනා කරා. සාමින් වහන්සේ ඔබ වහන්සේ ධර්මය ගැන දන්නවා නම් ඔබ වහන්සේ ත්‍රිපිටකේ කියවලා තියෙනවා නම් මේ හැමදේම කියලා දෙනවා. මම සිංහල. මම බෞද්ධ. මම සිංහල. පුළුවන් නම් කිසි පාලි වචනයක් නැතුව කිසිම මාගධි වචනයක් නැතුව පුළුවන් නම් එන්න මාත් එක්ක සිංහලෙන් බෞද්ධ දර්ශනය ගැන කතා කරන්න. එහෙම කතා කරොත් ඔබ වහන්සේට මොකද වෙන්නේ කියලා ඔබ වහන්සේ දන්නවද? පොත්ත බලලා ඇතුළත ඉන්නේ කරන්න එපා. මම බෞද්ධ කෙනෙක්. මං සිංහලට පරිවර්තනය කරගත්ත කෙනෙක් බෞද්ධ දර්ශනය. එහෙනම් පුළුවන් නම් මං අභියෝග කරනවා ඔය කර්මයේ කියන YouTube නාලිකාව කරන ගලගම ස්වාමීන් වහන්සේ පුළුවන් නම් එන්න මාත් එක්ක සිංහලෙන් බෞද්ධ දර්ශනය ගැන කතා කරන්න. මම මේ කතාව ඔබ වහන්සේලාට සහ මේ වීඩියෝ එක බලන අයට කියන්නේ ඔයාලා දන්න බෞද්ධ දර්ශනයේ වෙනස් එකක්. එනකොට මේකේ තියෙන ඇත්ත බෞද්ධ දර්ශනයක්. මේ ඇත්ත බෞද්ධ දර්ශනයේ තියෙන සියලු දේවල් අතහරින එකක්. මේක මේ පිළිම වහන්සේකට මේ කිසිම දෙයකට වැඳලා මේ මල පහන පූජා කරලා ඉල්ලන දර්ශනයක් නෙවෙයි. මේ තියෙන්නේ අතහරින දර්ශනයක්. ඒක තවත් පැහැදිලි කරනවා නම් ලංකාවේ ආගම් හතරක් තියෙනවා. මේ ආගම් හතරෙන් කතෝලික, හින්දු, මුස්ලිම් සහ බෞද්ධ. මේ කතෝලික ආගමේ දෙවියන් වහන්සේට යාඥා කරනවා, වඳිනවා, පුදනවා, ඉල්ලනවා. දෙවියන් වහන්සේගෙන් ආලලොයි ආමෙන් ජේසුස් වහන්සේ මා කෙරෙහි අනුකම්පා කොට මාට තියෙන මේ කරුණ මේ තියෙන ප්‍රශ්න ටික විසඳලා දෙන්න. අපි බෞද්ධිස්ම වෙච්ච අය දන්නවා. යාඥා කරනවා දෙවියන්. එතකොට හින්දු ආගමේ මොකද්ද වෙන්නේ? පළතුරු පූජා කරනවා, දෙවියන් වහන්සේගෙන් ඉල්ලනවා. මොන දේ කරත් මොනවා කරත් අන්තිම නිගමනය දෙවියන් වහන්සේගෙන් ඉල්ලීම. ඒ කතෝලික ආගමේ හෝ වේවා,
හින්දු ආගමේ හෝ වේවා මුස්ලිම් ආගමේ හෝ වේවා මේ ආගම් තුනේම කරන්නේ දෙවියන් වහන්සේගෙන් වැඳලා පොදලා ඉන්න එක. ඒක යාළගේ ක්‍රියාවන් අනුව වෙනස් වෙනවා. භාෂාව ක්‍රියාව අනුව ඒගොල්ලෝ කරන සිස්ටම් එක වෙනස්. හැබැයි දෙවියන් වහන්සේගෙන් ඉල්ලන එක තමයි අන්තිම නිගමනය. මං කියන දේ ඇත්තද බොරුද? ඊළඟට අපි වංශලට යන්නේ. ගිහින් අයි බුදුන් වඳින්නේ. අයි චෛත්‍යයට වඳින්නේ. මේ හැම දෙයක්ම වඳින්නේ. ඒ දේවල් වලින් කිසි දෙයක් ලැබෙන්නේ නැත්නම් අපි වඳින්නද? මොහොතක් හිතන්න. මේ ආගම් තුනේම කතෝලික හින්දු මුස්ලිම් මේ ආගම් තුනේම කරන දේ නෙවෙයිද බලන්න අපි බෞද්ධ දර්ශනය තුල කරන්නේ. මේ කට්ටිය කරන්නේ වැඳලා පුදලා ඉල්ලන එක. භාෂාවන් වෙනස්, ක්‍රියාවන් වෙනස්. හැබැයි අරමුණ දෙවියන් වහන්සේගෙන් ඉල්ලීම. ඒතර මේ අපේ බෞද්ධ දර්ශනය කරන්නේ මොකද්ද? කොහෙද නිවන තියෙන්නේ? මට උදාහරණයක් කියන්න කොහෙද නිවන තියෙන්නේ? ඇයි මේ සාමින් වහන්සේලා අපිට හරියට පැහැදිලි කරන්නේ නැත්තේ? ඇයි සිතිවිලි කියන්නේ මොනවද? සිතිවිලි තියෙනකොට මොකද වෙන්නේ? එතකොට මේ කොහොමද සිතිවිල්ලක් හැදෙන්නේ? පින් කරනකොට පින් කරන්න සතර දික් වෙනවා. එතකොට මොකද්ද මේ නිවනට යන්න ගැලවෙන්න ඕන ක්‍රමය මොකද්ද? වාද කරන්න නෙවෙයි. මොනවත් නෙවෙයි. මං ගලගම මේ හාමුදුරුවන්ට ආරාධනා කරනවා විවෘත ආරාධනා පුළුවන් ස්වාමීන් වහන්සේ මම බෞද්ධයෙක් මම සිංහල කතා කරන කෙනෙක් මම පාලි දන්නේ නැහැ මාගදී දන්නේ මම දන්න භාෂාව සිංහලෙන් පුළුවන් නම් එන්න බෞද්ධ දර්ශනය ගැන කතා කරන්න මම ඔබ වහන්සේ සමග ඕන තරමක් වාද කරන්න ලෑස්ති සිංහලෙන් බෞද්ධ දර්ශනය එක පාලි වචනයක් පාවිච්චි නොකර සිතිවිල්ල කියන එක මම අවබෝධ කරගත්ත කෙනෙක් සිතිවිලි විනාශ කරගෙන ඉන්න කෙනෙක් මම පුළුවන් නම් එන්න මාත් එක්ක අභියෝග කරන්න මම අභියෝගයක් විදිහට නෙමෙයි ධර්මයක් අවබෝධ කරවලා දෙන්න මම උත්සාහ කරනවා ඔබ වහන්සේ හරියම කෙනෙක් නම් ඔබ වහන්සේ ඩිරෙක්ට් මේ නීතිමය සංග්‍රහය යටතේ වැඩ කරන කෙනෙක් නම් කෙලින් ඇවිල්ලා මූණට කතා බහ කරන්න මම පැහැදිලි කරලා දෙනවා ඔබ වහන්සේට මම වැරදි ඔබ වහන්සේ මට හරි දෙයක් තියෙනවා පැහැදිලි කරන්න මම පැහැදිලි කරනවා මම දන්න සිංහල භාෂාවෙන් කිසි පාලි භාෂාවේ වචනයක් පාවිච්චි කරන්නේ එන්න මාත් එක්ක බෞද්ධ දර්ශනය ගැන සිංහලෙන් කතා කරන්න ඔබ වහන්සේට ඔට්ටුයි බෑ